ඕක දීපංකෝ. මේ ඉන්නේ නේහා. මේ ඉන්නේ උඹ. හරිම ලේසි. උඹටත් හිතන දේවල් ඉස්සර වගේ නෙමෙයි. දැන් හැමදේම වෙනස් වෙනවා. නේහා දැන් උඹෙත් නෙවෙයි. මන් දන්නවා බං ඒක. ඒත් මෙච්චර ඉක්මනට මොකද මූණෙල්ලගෙන නෑ පිස්සුදානේ. මේ දවස්වල වැඩ වැඩි වෙලා තියෙන්නේ. හරියනේ වැඩ නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? නෑනේ. අනේ වන්දි ඉන්නත් පුළුවන් නේද? හරිනේ. ඒක නෙවෙයි. අනිද්දා කැම්පස් පටන් ගන්නවා. ඒ කියන්නේ යනවනේ. ඇයි කැමති නැද්ද මම ඉගෙන ගන්නවට? නෑනේ. ඔයා බිසි වුණා මේ වගේ හම්බෙන්න බැරි වෙයි. මේ අහන්නකෝ මොන ලෝකෙ හිටියත් මම ඔයා ළඟට එනවා. මට බයයි. ඇයි දාලා යයි කියලාද? ඔයාව දාලා යන්න නම් අමාවකට හඳ පායන්න ඕනේ. පරිස්සමට යන්නේ. හරියට පරිස්සමට යන්න. මන් දන්නවා ඔයා මාව දාලා යන්නේ නැහැ කියලා. යමන් රෑ වෙලා. කොහෙද? කන්නේ යමන් කොහෙද? පරිස්සමට යන්න. ගිහින් වැඩ ටිකම වැඩ කරගන්න. මට බයයි ඔයා නැතුව. ඒව හිතන්න එපා. මං ඉන්න ඕන දෙයකට. ඔයා දැන් පරිස්සමට යන්න. ඉතින් ඔබ පරිස්සමෙන් කැම්පස් එකට යවුවද? උඹ අවුරුදු 4ක් තිස්සේ ඕක ගැනම හිතනවා. දැන්වත් ඕක නවත්තපන්. උඹට ජීවිතයක් ඇත්තෙම නැහැ. එහෙම මතක කරන්න බෑ බං. මං කාගෙන ඉන්නවා. ඒ මතක ලේසියෙන් මතක කරන්න කොහොමද? ඔච්චරම ඉතින්. එදා මං එයා පුදුම කරන්න හිතාගෙන නොකියම් කැම්පස් එකට ගියා. නුඹ නොයන දිනේ හිත තනි වී පගේ නුඹ ඇයිදෝ සමේ මගේ නුඹ නොයන දිනේ හිත තනි වී පගේ නුඹ ඇයිදෝ සඳේ මගේ සඳ නුඹ ඇවිදින් ඇයිදෝ
සර්ප්‍රයිස් කරන්න ගිහින් මෙයා සර්ප්‍රයිස් වුණා. අපි දැන් යන්න. මගේ ඔළුව ත්‍රිදෙන. යා මම උඹව ගෙදරටම ගිහින් දාන්න. යා. මල්ලි ඔයා කොහෙද? මම දේශානෙක ඇවිදින්න ආවක පොඩ්ඩක්. මල්ලි දේශාන් නැති වෙලා දැන් අවුරුදු දෙකක්. දේශාන් නැතුනේ නෑ. දේශාන් ඉන්න. हाथ पारा गिनियौला हदे देवेना आदरे मतक संगवा इंगी करला